රුවන්වැලිසෑයේ තියෙන දොරටු හතරක්. උතුරු දොරටුව, දකුණු දොරටුව, නැගෙනහිර දොරටුව, බටහිර දොරටුව. ඔය අපි හැම කෙනෙක්ම රුවන්වැලිසෑය වඳින්න යන්නේ නැගෙනහිර දොරටුව. ඔය කෙලිම පිටිපස්සේ තියෙන බටහිර දොරටුව. ආයෙ ඔයාලා රුවන්වැලිසෑය වඳින්න ගිය වෙලාවක ඔය බටහිර දොරටුව ගැන විමසිල්ලෙන් බලන්න. හේතුව තමයි රුවන්වැලිසෑයේ බටහිර දොරටුව කවමදාවත් විවෘත කරන්නේ නැහැ. විවෘත කරන්න හේතුව තමයි ඔයාලා දන්නවා අපේ මහසෑය ඉදි කරන්නේ ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ ශාරීරික ධාතු 8න් එකක් ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් කරනවා. ඔය ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටන්නේ නාග ලෝකේ. වර්ධි සම්පන්න සාමණේර ස්වාමීන් වහන්සේ නම නාග ලෝකෙට ගිහින් ඔය ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගෙනල්ලා දෙන්නේ මහසෑය තැන්පත් කරන්න. ඒක අපි කවුරුත් දන්නවා. මේ අදටත් මේ රුවන්වැලිසෑය වඳින්න එනවා නාග ලෝකේ නාගයෝ. ඔයාලා අපි වගේ මනුස්ස වේශම වාගෙන රුවන්වැලිසෑය බටහිර දොරටුවේ. එන්නෙත් ඒකෙන් යන්නෙත් ඒකෙන් ඒකයි දොරටුව වහලා තියෙන්නේ. ඔය බටහිර දොරටුවේ එහා පැත්තේ නාග විමාන තියෙනවා. ඔය නාගයෝ කියන්නේ මේ අපේ ගමේ ගොඩේ හම්බෙන නාගයෝ නෙමෙයි. නාගයන්ගේ උසස් කුල තියෙනවා. උසස් කුල වල නාගයන්ට පුළුවන් නිමේෂයකින් අතුරුදහන් වෙන්න, නිමේෂයකින් වෙස්මාරු කරන්න. ඔයාලා දන්නවා අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය දේව මනුස්සානම්, දෙවියන්ට මනුස්සයන්ට විතරයි නිවන අවබෝධ කරගන්න පුළුවන්. ඒක නාගයෝ දන්නවා. නාගයෝ කියන්නේ සත්ත්ව කොටසක්. එයාලට නිවන අවබෝධ කරගන්න බෑ. ඒ නිසා එයාලා නිතරම බලනවා ඔයාලා අපි වගේ මනුස්ස වේශම වාගෙන අපේ භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සිද්ධාස්ථාන නිතරම වන්දනාමාන කරගෙන ඊළඟ භවයේ මනුස්ස ආත්මයක් ලබාගෙන උතුම් වූ නිවන අවබෝධ කරගන්න.